රයිට් ගයිස් මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියන එක සම්බන්ධව අද මූලික වශයෙන් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට අරගෙන එන්නේ අපේ අලුතින් පටන් ගන්න මෙන්ටර්ෂිප් ප්‍රෝග්‍රෑම් එක ගැන ඔයගොල්ලෝම දැනුවත් කරන්න. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් මාකට් ප්‍රයිස් අපේ ඩිස්කෝඩ් සර්වේ එක ඒ වගේම තමයි අපේ මාකට් ප්‍රයිස් මෙන්ටර්ෂිප් ප්‍රෝග්‍රෑම් එක ගත්තොත් සාමාන්‍යයෙන් අපි අවුරුද්දට එකක් වගේ තමයි මෙන්ටර්ෂිප් කරන්නේ සහ ඒකත් අපි විශේෂයෙන්ම නිර්මාණය කරගෙන තියෙන එහෙම නැත්නම් අපේ කාලය අපි වෙන් කරලා තියෙනවා අවුරුද්දේ අන්තිම කාර්තුවේ. එහෙම නැත්නම් විශේෂයෙන්ම නොවැම්බර් ඩිසෙම්බර් වගේ මාසවල අපේ මෙන්ටර්ෂිප් ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කරන්න. ඉතින් මේ අවුරුද්දේ අපි අපේ මෙන්ටර්ෂිප් ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කරනවා විශේෂයෙන්ම 2026 අවුරුද්දත් එක්ක සලකලා. එතකොට විශේෂයෙන්ම මෙන්ටර්ෂිප් ප්‍රෝග්‍රෑම් එක ගත්තොත් ස්ටාර්ට් වෙන්නේ ඩිසෙම්බර් මන්ත් එකේ මුල් සතිය වගේ විශේෂයෙන්ම ඩිසෙම්බර් 13 වගේ විදිහ අපේ මෙන්ටර්ෂිප් ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් වෙනවා. ඉතින් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ඔයා මේ වෙද්දී විශේෂයෙන්ම ICT concepts ඉගෙන ගන්න කැමති නම් සහ විශේෂයෙන්ම fundamental analysis විශේෂයෙන්ම A to Z ඉගෙන ගන්න කැමති නම් ඒ වගේම තමයි ඔයාගේ trading psychology පැත්ත විශේෂයෙන්ම කොහොමද ඔයාගේ හැබිට්ස් ටික හරියට හදාගන්නේ ඒ වගේම තමයි ඔයාගේ highest priority agendas හරියට අවබෝධ කරගෙන ඔයා කොහොමද ලයිෆ් එක හරියට ස්ට්‍රක්චර් කරගන්නේ ඒ වගේම තමයි හරියට කොහොමද අරමුණකට වැඩ කරන්නේ සහ ඔයාගේ බ්‍රේන් එක රිවයර් කරලා මේ පාත් එකේ ඔයාව හරියට අරගෙන යන්න අවශ්‍ය මූලික දැනුම මේ මයින්ඩ්සෙට් මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකේ අපි විශේෂයෙන්ම නිර්මාණය කරලා තියෙනවා ඒ කිව්වේ ඔයා මයින්ඩ්සෙට් මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ජොයින් වෙනොත් ඔයාට විශේෂයෙන්ම මේ අවශ්‍ය අරමුණු කරා ලාකා වෙන්න පුළුවන්. ඉතින් මේ පණිවිඩය දෙන්නේ ඔයගොල්ලන්ට විශේෂම ආයත් මුලදී කිව්වා වගේ ඕගොල්ලන්ට YouTube එකට ගිහිල්ලා ඒ කිව්වේ ICT ගේ 12 month ICT core mentorship එක ගත්තොත් 2016 core mentorship එක ඔයගොල්ලන්ට YouTube එකෙන් බලලා හරියට තාම අවබෝධ වෙලා නැත්නම් සහ ICT concepts කොහොමද හරියට අවබෝධ කරගෙන context එකක් build කරලා ඒ කියන්නේ narratives එහෙම නැත්නම් daily bias හරියට identify කරා market එකේ කොහොමද speculations කරන්න කියන එක සම්බන්ධව හරියට හරි හැටි අවබෝධයක් නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් අපේ 12 month ICT core mentorship program එකත් එක්ක join වෙලා ඉස්සරහට වැඩ කරගෙන යන්න. නිසා විශේෂයෙන්ම කියන්න ඕනේ මේ programs ටික ගත්තොත් අපි පොඩක් ස්ලයිඩ් එකට ගියොත් ඊළඟ මේ කොමෙන්ටර්ෂිප් ප්‍රෝග්‍රෑම් එක ගත්තොත් ඒක ඩිසයින් කරලා තියෙන ඇත්තටම ආධුනිකයෙක්ට A to Z ඉගෙන ගැනීමේ හැකියාව ලැබෙන විදිහට. එතකොට ඔයාට හිතන්න ඔයාට මූලික අවබෝධයක් නැහැ කියලා ICT ගේ concept සම්බන්ධ. එතකොට ඔයාට මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක join වෙලා A to Z ඔයාට 12 month ICT කොමෙන්ටර්ෂිප් එක ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. සහ ඒ වගේම තමයි fundamental analysis right what A to Z ඉගෙන ගැනීම හැකියාව තියෙන ඒ කිව්වේ macro economic analysis ඒ වගේ තමයි micro economic analysis කොහොමද geopolitically markets change වෙන්නේ risk sentiment එක කොහොමද වාට impact වෙන්නේ විශේෂයෙන්ම ඔයාගේ asset class එකට impact වෙන්නේ market එකේ speculations කරද්දී කෙන්දේ සම්බන්ධ ඒ කිව්වේ true intrinsic value එක අවබෝධ කරගන්න කොහොමද market එකේ speculations කරන්නේ කියන එකත් ඔයාට මේ fundamental analysis program එකෙන් ඔයාට ඉගෙන ගන්න හැකියාව දෙනවා. සහ විශේෂයෙන්ම කියන්න ඕනේ 12 month ICT core mentorship එකත් ෆන්ඩමෙන්ටල් ඇනාලිසිස් ප්‍රෝග්‍රෑම් එකත් ඔයාට හම්බ වෙන්නේ රෙකෝඩින් ඇක්සස් විදිහට. එතකොට ඔයා දැන් හිතනවා ආධුනිකයෙක් විදිහට අපේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ජොයින් වුණොත් ඔයාට කෙලින්ම මේ 12 month ICT core mentorship එකත් ෆන්ඩමෙන්ටල් ඇනාලිසිස් ප්‍රෝග්‍රෑම් එකත් ඔයාට රෙකෝඩින් ඇක්සස් විදිහට හම්බ වෙනවා. සහ විශේෂයෙන්ම තේරුම් ගන්න මම මෙන්න මේ ස්ලයිඩ් එකේ දාලා තියෙන මෙන්න මේ තුන්වෙනි මයින්ඩ්සෙට් මාස්ටර් ප්‍රෝග්‍රෑම් එක තමයි අපේ ලයිව් සෙෂන් එකක් විදිහට මේ ඩිසෙම්බර් මන්ත් එකේ අපි ස්ටාර්ට් කරන්නේ. එතකොට මින් ඉදිරියටත් රයිට් අපි ලබන අවුරුද්දේ විශේෂයෙන්ම ICT ප්‍රෝග්‍රෑම් එකක් ස්ටාර්ට් කරනවා. ඒ ස්ටාර්ට් කරන්නේ මයින්ඩ්සෙට් මාස්ටර් ප්‍රෝග්‍රෑම් එක තමයි. මොකද මේක ටිකක් අර පර්ෆෝමන්ස් කෝචින් ස්ටයිල් එකේ අපි අරගෙන යන හින්දා සහ විශේෂයෙන්ම තේරුම් ගන්න. එතකොට ඔයාට 12 month ICT core mentorship එකත් right fundamental analysis program එකත් එතකොට අර අපි කලින් අවුරුදු වල කරපු ඒ දේවල් ටික තමයි හම්බෙන එකෙන් අදහස් කරන්නේ අපි 12 month ICT core mentorship එකත් fundamental එකත් right කලින් අවුරුදු වල නැවත නැවත කරලා නැහැ කියන එක අපි ඔයගොල්ලන්ට අයිඩියා එක දෙන්න ඕනේ. මොකද 12 month ICT core mentorship එක අපි first year එකේ කරපු විදිහටම ඔයාලට recording access ටිකක් හම්බ වෙනවා fundamental එකෙත් එහෙමයි. ඒකට විශේෂයෙන්ම තේරුම් ගන්න 12 month ICT core mentorship එක ගත්තොත් ඔයගොල්ලෝ YouTube එකට පොඩ්ඩක් ගිහිල්ලා ICT එකේ බැලුවොත් ඒක අවුරුද්දක වැඩපිළිවෙල කියන වැඩපිළිවෙලක්. ඉතින්
ඒ වගේ අවුරුද්දක වැඩපිළිවෙලක් සාමාන්‍යයෙන් ඉතාමත් කෙටි කාලයක් තුළ මාසයකින් මාස දෙකකින් අපිට ඔයගොල්ලන්ට කරලා දෙන්න බෑ. හැබැයි අපි මේ වෙද්දී සමස්ත ක්‍රියාවලියම A to Z කම්ප්ලීට් කරලා ඔයගොල්ලන්ට රෙකෝඩින් ඇක්සස් විදිහට හදලා තිනවා. එතකොට 12 month ICT core mentorship program එකත් ෆන්ඩමෙන්ටල් එකත් ඔයගොල්ලන්ට ලස්සනට ඒ කියන්නේ ඔගොල්ලෝ විසින් ලස්සනට වැට්ටික් කරගෙන ඉගෙනගෙන යන්න තමයි තියෙන්නේ. එතකොට ඒකට අවශ්‍ය සපෝට් එක රයිට් උදාහරණයක් විදිහට හිතන්න ඔයා රයිට් අපේ Discord එකට join වෙනවා. Discord එකට join වෙලා පාට 12 month ICT core mentorship එකේ recording access හම්බ වෙනවා. fundamental analysis එකේ recording access හම්බ වෙනවා සහ අපේ fresh live sessions විදිහට යන්නේ mindset mastery program එකේ කිව්වේ මේ December 13 පටන් ගන්න. එතකොට ඔයාට මේ 12 month ICT core mentorship එකේ fundamental analysis වල එන ප්‍රශ්න වෙනම අහන්න විධිමත් අපි Discord එකේ ස්ථාන නිර්මාණය කරලා තියෙනවා. ඒ කිව්වේ වෙනම Q&A වලට වෙනම thread එකක් අපි open කරලා තියෙනවා Discord එකේ. ඒතකොට කිසිම කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන සහ විශේෂයෙන්ම තේරුම් ගන්න ඕන දේ තමයි අපි ඉස්සරහට right දැන් මේ mindset mastery program එක start කරාගෙන පස්සේ අපි වෙනම Q&A sessions කරනවා, interactive sessions ගන්නවා. එතකොට මේ වගේදීත් ඔයගොල්ලන්ට පුළුවන් ඇවිල්ලා ප්‍රශ්න අහලා ඔයගොල්ලෝගේ මේ 12 month ICT commentership එකේ මොනවා හරි තියෙනවා නම් ඒව විසඳ ගන්න සහ විශේෂයෙන්ම තේරුම් ගන්න මේ හැම ප්‍රෝග්‍රෑම් එකක්ම අපි කරලා තියෙන්නේ A to Z සිංහලෙන් සහ විශේෂයෙන්ම අනිත් දේ තේරුම් ගන්න ඕන දේ තමයි මේ හැමදේම ඉතාමත් සරලව ඔයගොල්ලන්ට සිංහලෙන් නිර්මාණය කරලා තියෙන. ඉතින් ඔයගොල්ලන්ට තියෙන්නේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එන්රෝල් වෙලා 12 month ICT core mentorship එක fundamental analysis program එක ලස්සනට පිළිවෙලට වැට්ටික් කරගෙන සහ මේ එන ප්‍රශ්න ගැටළු මාත් එක්ක කතා කරලා निराකරණය කරගන්න ඔයගොල්ලන්ට අවශ්‍ය අවස්ථාව රයිට් අපි Discord එක ඇතුලේ නිර්මාණය කරලා තියෙනවා සහ විශේෂම තේරුම් ගන්න මම මේ දේවල් ඔයගොල්ලන්ට ආයේ ප්‍රශ්නයක් එන්නේ නැති වෙන විදිහට තමයි උගන්වලා තියෙන්නේ. ඉතින් යම් කිසි කෙනෙක්ට අවශ්‍යයි නම් අපේ market price Discord server එකත් එක්ක join වෙලා වැඩ කරගෙන යන්න. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එන්රෝල් වෙන්න. ඉතින් 2026 අවුරුද්දට අපි ස්ටාර්ට් කරන අලුත් mindset master program එකේ announcement එක තමයි ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ මම අදාරගෙන ආවේ. ඉතින් විශේෂයෙන්ම තේරුම් ගන්න ආයත් මුලදී කියන්න ඕනේ යම් කිසි කෙනෙක්ට තාමත් YouTube එකේ ICT 2016 commentership එක බලලා ඒක හරිය හැටි අවබෝධ කරගෙන මාකට් එකේ ස්පෙකියුලේෂන්ස් කරන්න තාම තේරෙන්නේ නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් රයිට් මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එන්න ඕනේ ලස්සනට වැට්ටික් කරගෙන යන්න. ඉතින් ගොඩාක් අය මට PM messages එවලා තියෙනවා. ඒගොල්ලෝ මාස ගාණක් අවුරුදු ගාණක් ICT contents බැලුවා. නමුත් concepts බැලුවා. නමුත් හරි හැටි මේ concepts හරියට අවබෝධ කරා මාකට් එකේ ස්පෙකියුලේෂන්ස් කරන්න තේරෙන්නේ නැහැ. ඒක මේක ලින්ක් කරන්න තේරෙන්නේ නැහැ කියන එක සම්බන්ධයෙන් ඉතින් ගොඩාක් අයට මේ ප්‍රශ්න ගැටළු निराකරණය වුණේ අපි 2023 mentorship එක කරාට පස්සේ. ඉතින් විශේෂයෙන්ම තේරුම් ගන්න මේක මාසෙන් මාසෙට කරන mentorship program එකක් නෙමෙයි අවුරුද්දට එකපාරක් කරන mentorship program එක. ඉතින් හැම වෙලේම මම උත්සාහ කරනවා මේකේ තියෙන quality එක හැම වෙලේම අරගෙන යන්න සහ මොකද ගොඩාක් කට්ටිය මේකට වැඩි වුණොත් මට එන personal stress එක සෑහෙන වැඩි වෙන හින්දා මම ගොඩාක් කට්ටිය මේ program එකට ගන්නෙත් නැහැ. විශේෂයෙන්ම 35ක් වගේ තමයි ගන්න මේ විද්‍යාව කිසි සැලකිත ප්‍රමාණයක් එන්රෝල් වෙලා තියෙන. ඉතින් ඔයගොල්ලන්ට අවශ්‍යතාවය තියෙනවා නම් තාමත් එන්රෝල් වෙන අවස්ථාවක් තියෙනවා. මොකද අපි early දැම්මා Telegram එකට ඒ වගේම තමයි අපි YouTube එකේ community post එකක්. ඉතින් යම් කිසි කෙනෙක්ට අවශ්‍යයි නම් 2026 ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එන්රෝල් වෙලා ලස්සනට ඔයගොල්ලෝගේ psychology barriers ටික හරියට identify කරගෙන කොහොමද mechanical trading plan එකක් හදාගන්නේ, කොහොමද ඔයාගේ habits ටික හරියට හදාගන්නේ, කොහොමද ඔයාගේ life එක structure කරගන්නේ සහ ඔයාගේ brain එක කොහොමද revive කරලා fear and greed වලට කොහොමද අපි overcome කරලා අපි විශේෂයෙන්ම emotions ටික හරියට balance එකේ තියාගෙන market එකේ speculations කරන්න කියන මේ දේවල් ගොඩාක් අපි ගැඹුරුව කතා කරන්න බලාපොරොත්තු වෙනවා සහ විශේෂයෙන්ම ඉස්සරහට අපි වෙනම සයිකොලොජි පැත්තේ වඩාත් ටිකක් පරතරයකට ඉගෙන ගත්ත මිනිස්සුෙක්ව තමයි මේකට ගෙන්න නම් ගෙනල්ලා ඕගොල්ලොන්ට ඒකට අවශ්‍ය විශේෂයෙන්ම කොහොමද ජර්නල් කරන්නේ මැනිෆෙස්ට් කරන්නේ කොහොමද 5x55 88 method සහ විශේෂයෙන්ම යුනිවර්ස් එකත් එක්ක කොහොමද අපි ඩීල් කරන්නේ විශේෂයෙන්ම මේකේ ටිකක් අභ්‍යන්තර කාරණා සම්බන්ධවත් වෙනම අපි ඒකෙදි කතා කරන්න බලාපොරොත්තු වෙනවා සහ විශේෂයෙන්ම කියන්න ඕනේ වෙනම ස්ට්‍රක්චර් එකක් අපි නිර්මාණය කරලා තිනවා විශේෂයෙන්ම මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ. ඉතින් හැමදේම A to Z මම මේ ප්‍රසන්ටේෂන් එක ගැන ඇත්තටම ඇප්ලයි කරලා නැහැ. මොකද මේක දිග වුණොත් ලොකු වීඩියෝ එකක් කරනවා සහ ඔයගොල්ලන්ට මතක ඇති මම කලින් අවුරුද්ද කරපු වීඩියෝ එකත් ඉතින් ඒකට ටිකක් සෑහෙන ලොකු දිග වීඩියෝ එකක්. ඉතින් මේ පාර ටිකක් short and sweet තමයි ඔයගොල්ලෝ මේක ඩිලිවර් කරන්නේ. ඉතින් විශේෂයෙන්ම තේරුම් ගන්න ඔයා මේ 12 month ICT core mentorship එක ගැන ID එකක් ගන්න ඕන නම් අපේ මේ YouTube එකේ ප්ලේලිස්ට් එකේ දාලා තියෙන කලින් අවුරුද්දේ වීඩියෝ එක ගිහිල්ලා බලන්න. එතකොට ඒ තියෙන හැම කාරණාවක්ම ඒ හැම කන්ටෙන්ට් එකම ඒ හැම නොලෙජ් එකම ඔයගොල්ලන්ට Discord එකට ඔයගොල්ලෝ එන්රෝල් වුණාගෙන් පස්සේ ඔයගොල්ලන්ට හම්බ වෙනවා. ඒ වගේම තමයි ෆන්ඩමෙන්ටල්ස් උත් එහෙමයි A to Z හැමදේම ඔයගොල්ලන්ට Discord එක ඇතුලෙන් හම්බ වෙනවා සහ
මයින්ඩ්සෙට් මාස්ටර් ප්‍රෝග්‍රෑම් එක ගත්තොත් ඒක තමයි ටිකක් ෆ්‍රෙෂ් වෙනස්ම ආකාරයකින් ඕගොල්ලෝ ඩිලිවර් වෙන්නේ. එතකොට අපි මින් ඉදිරියට 2027 මෙන්ටර්ෂිප් එකක් කරත් ඒක කරන්නේ අවුරුද්දට එකපාරේ සහ එතනදිත් අපි ඔයගොල්ලෝ ඩිලිවර් කරන්නේ විශේෂම මයින්ඩ්සෙට් මාස්ටර් ප්‍රෝග්‍රෑම් එක. මොකද ඒක අපි ගොඩාක් වෙනස් විදිහට ඒ ඩිරෙක්ෂන් එක චේන්ජ් කරලා අපි අරන් යන උත්සාහ කරනවා. මොකද ගොඩාක් අයට තියෙන ප්‍රශ්නය තමයි සයිකොලොජිකල් බැරියර්ස්. ඉතින් මේ සයිකොලොජිකල් බැරියර්ස් ටික ඕවර්කම් කරන්න අවශ්‍ය දැනුම තමයි එතනදී නිර්මාණය කරන්නේ. අපි පොඩ්ඩ ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් පොඩ්ඩක් මම හරිම සමරයිස් විදිහට ඔයගොල්ලන්ට දාලා තිනවා මේ 2026 මයින්ඩ්සෙට් මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකේ කරන ඉන්ෆර්මේෂන්ස් ටික සම්බන්ධව. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් විශේෂම මයින්ඩ්සෙට් එකට අපි මුලින්ම ස්පීක් කරනවා, බ්‍රේන් එක රිවයිර් කරනවා, 21 day challenge එකක් දෙනවා. මේක විශේෂම මනෝවිද්‍යාත්මක පසුබිමක් එක්ක තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඊට අමතරව වාගේ higher self එක right manifest කරන්න අවශ්‍ය දේවල් සම්බන්ධව අපි කතා කරන විශේෂ meditation technique, visualization, journaling ඒ වගේ තමයි වාගේ higher spirit agendas කොහොමද identify කරනවා වාගේ life එක structure කරන්න කියන එක ඒ කිව්වේ HPT agenda කියලා අපි කියනවා. මේක කොහොමද අපි කරන්න කියන එක සම්බන්ධව අපි කතා කරනවා සහ විශේෂයෙන්ම අපි human body එක සහ human brain එක ගැන identify කරගන්න ඕනේ. ඒ කිව්වා හරිය අවබෝධය ලබා ගන්න. මොකද අපි හරියට අවබෝධයක් නැත්තම් රයිට් මේ දෙක සම්බන්ධ විශේෂයෙන්ම ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ විසින් ගොඩාක් බෑඩ් මිස්ටේක්ස් කරනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නවා ට්‍රේඩින් වලට බලපාන්නේ රයිට් ෆියර් ඇන්ඩ් ග්‍රීඩ් එක කියලා නැහැ. ගොඩාක් පර්සනල් ලයිෆ් එකත් මේකට ගොඩාක් බලපාන. ඉතින් ඔයගොල්ලෝ කන බොන විදිහ, ඔයගොල්ලෝ හැසිරෙන විදිහ, ඔයගොල්ලෝගේ චිත්ත වේදිකාත්මක පැතිකඩ රයිට් ඉමෝෂනල් කෝටෙක්ස් එක රයිට් ඒ වගේම තමයි මෙඩිටේෂන් ඔයගොල්ලෝගේ ලයිෆ් එක ස්ට්‍රක්චර් වෙලා තියෙන විදිය සහ ඔයගොල්ලෝගේ පර්සනල් බොන්ඩ්ස් රයිට් ගොඩාක් දේවල් මේකට ඉම්පැක්ට් කරන. ඉතින් ගොඩාක් අය මේක හරියට අවබෝධ කරගෙන නැහැ. විශේෂයෙන්ම මාකට්ස් වල එක්ස්පෙක්ටේෂන්ස් කරන්න යද්දී සහ විශේෂයෙන්ම බ්‍රේන් එක නම් ටික විශේෂයෙන්ම කතා කරනවා. මොකද ඔයාට හරියට අවබෝධයක් නැත්තම් රයිට් ඔයාගේ කේව් මෙන්ටැලිටි එක ගැන ඒ කිව්වේ අපි කියනවා ආදි මානව මොලේ ගැන ඔයාට හරියට අවබෝධයක් නැත්තම් විශේෂයෙන් මෙතනදිත් ප්‍රශ්න මොකද ඔයා විශේෂයෙන්ම ඩිසිෂන්ස් මේක් කරද්දී ඔයාගේ ෆ්‍රන්ටල් ලොබ් එකේ කියවගේ මොලේ තියෙන ලලාට කණ්ඩිකාවෙන් තමයි මේ විශේෂයෙන්ම ඔයාගේ ට්‍රේඩින් ඩිසිෂන්ස් රයිට් ඔයා නිර්මාණය කරන්න ඕන. මොකද ඔයා විශේෂයෙන්ම ඉමෝෂනල් වෙලා ඩිසිෂන්ස් මේක් කරනවා නම් විශේෂයෙන්ම ඔයා තේරුම් ගන්න ඔයාගේ හයිපොතැලමසේ තියෙන ඇමිග්ඩලා එකෙන් තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ කියන එක. ඉතින් විශේෂයෙන්ම අපි මේ දේවල් සම්බන්ධව ගැඹුරින් කතා කරනවා සහ ඔයාගේ හියුමන් බොඩි කියන අවබෝධය ලබා ගන්න ඕන සහ කොහොමද ඔයාගේ ভাইබ්‍රේෂන්ස් හරියට වැඩි කරගෙන රයිට් ඔයාගේ තියෙන පහළ ভাইබ්‍රේෂන්ස් වලින් එලිට ඇවිල්ලා විශේෂයෙන්ම ෆියර් ඇන්ඩ් ග්‍රීඩ් වගේ ප්‍රාථමික මට්ටමේ මානව හැඟීම් එක්ක නොවා ගනුදෙනු කරද්දී ඊළඟ ඔබට ගිහිල්ලා විශේෂයෙන්ම උසස් ভাইබ්‍රේෂන්ස් වලට ගිහිල්ලා කොහොමද ඔයා ඩීල් කරන්නේ කියන දේ සම්බන්ධව විශේෂයෙන්ම මේ ප්‍රෝග්‍රෑම් එකේදී අපි ඩිස්කස් කරන ඒ වගේ තමයි ඔයාගේ මෙකැනිකල් ට්‍රේඩින් ප්ලෑන් එකක් කොහොමද ඩෙවලොප් කරන්නේ. ඒ තමයි ජර්නලින් වල තියෙන වැදගත්කම කොහොමද ජර්නල් එකක් හරියට මේන්ටේන් කරන්නේ. ඒ වගේම තමයි ට්‍රේඩින් සයිකොලොජි වලදී එන කොමන් ට්‍රේඩින් චැලෙන්ජස් කොහොමද ෆේස් කරන්න සහ විශේෂයෙන්ම ට්‍රේඩින් හැබිට්ස් අපි ගැන විශේෂයෙන්ම කතා කරනවා. ඒ වගේම තමයි විනින් ඩිසිෂන්ස් මේකින් කොහොමද නිර්මාණය වෙන්නේ, කොහොමද ඒක වැඩ කරන්නේ, විශේෂයෙන්ම ඇමිග්ඩලා එක කොහොමද ඔයගොල්ලෝ ට්‍රැප් කරන්නේ මේ ගේම් එකේදී සහ විශේෂයෙන්ම ලෝකයේ 90ක් ට්‍රේඩර්ස් ලොස් වෙනවා 10%ක් සාර්ථක වෙනනම් ඒ top 1% ට්‍රේඩර්ස්ලා අතරට ඔයගොල්ලෝ ගෙනියන්න නම් අවශ්‍ය මොනවාද කාරණා කියන දේ සම්බන්ධව අපි මේ ප්‍රෝග්‍රෑම් එකේදී කතා කරනවා. විශේෂයෙන්ම එකක් කියලා නැහැ මම අර කිව්වා වගේ සෑහෙන දේවල් මේකට ඉම්පැක්ට් වෙන. ඉතින් මේ දේවල් සම්බන්ධව කතා කරලා ඔයගොල්ලෝ හරි ගමනක් අරන් යන්න තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ඩිසයින් කරලා තියෙන්නේ. මේක විශේෂයෙන්ම 2026 අවුරුද්දේ එක අපි නිර්මාණය කරන මයින්ඩ්සෙට් මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකේ මාකට් ප්‍රයිස් මයින්ඩ්සෙට් මාස්ටර් ප්‍රෝග්‍රෑම් එක අපි මේ පාර නිර්මාණය කරලා තියෙන්නේ ඔයගොල්ලන්ට විශේෂයෙන්ම ඔයගොල්ලෝ ට්‍රේඩින් බැරියර්ස් ටික ඕවර්කම් කරන්න රයිට්. මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් වීඩියෝ එකේ අන්තිමට අපේ කලින් අවුරුද්දේ මයින්ඩ්සෙට් මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකේ මෙම්බර්ස් ලගේ විශේෂයෙන්ම ඩිස්කෝඩ් ප්‍රීමියම් එකට ජොයින් වෙච්ච අපේ ට්‍රේඩර්ස් ලගේ ෆීඩ්බැක්ස් ටිකක් දාලා තියන්න. මොකද මම හිතනවා ඒක ඔයගොල්ලන්ට සෑහෙන වැදගත් වෙයි හරි අවබෝධයක් ගන්න. ඇයි ඔයගොල්ලෝ තාම මෙතන ස්ටක් වෙලා ඉන්නේ කියන එක සම්බන්ධ. ඉතින් යම් කිසි කෙනෙක්ට රයිට් මෙතනින් එළියට ඇවිල්ලා හරියට මේක අවබෝධ කරා මාකට් එකේ ස්පෙකියුලේෂන්ස් කරන්න ඕන නම් ඔයාලට පුළුවන් අපේ මයින්ඩ්සෙට් මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ජොයින් වෙන්න. ඉතින් මම මයින්ඩ්සෙට් මාස්ටර් ප්‍රෝග්‍රෑම් එක මයින්ඩ්සෙට් මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ජොයින් වෙනවා කියලා කියන්නේ ඔයාලට already Discord access හම්බුනා. Discord access හම්බුනා කියලා කියන්නේ අර මුලදී මම ප්‍රසන්ටේෂන් එකේ පෙන්නුවා 12 month ICT mentorship එකටත් fundamental analysis program එකටත් කලින් අවුරුද්ද මයින්ඩ්සෙට් මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකටත් සහ මේ අවුරුද්දේ මයින්ඩ්සෙට් මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකටත් access හම්බුනා. ඒ වගේම තමයි කොහොමද balance life එකක් build කරන්නේ, එතන තමයි cognitive functions සහ cognitive functions සහ cognitive disorders කොහොමද ඉම්පැක්ට් වෙන විශේෂම සංජානනය කොහොමද දායක වෙන්නේ කියන එක සම්බන්ධව මෙතනදී අපි කතා කරනවා. ඒ වගේම තමයි
මෙතනින් එහාට ගිහිල්ලා ගොඩාක් කාරණා අපි මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ කතා කරන සහ ඔයගොල්ලන්ට එන පර්සනල් බැරියර්ස් විශේෂයෙන්ම සයිකොලොජිකල් බැරියර්ස් කොහොමද ඕවර්කම් කරන්න කියන එක ඔයගොල්ලන්ට Q&As through මාත් එක්ක ඩිස්කස් කරන්නත් අවස්ථාවක් තියෙනවා. ඉතින් යම්කිසි කෙනෙක්ට අවශ්‍යයි නම් right 12 month ICT core mentorship පිළිවෙලට ඉගෙන ගන්න fundamental analysis පිළිවෙලට ඉගෙන ගන්න සහ හරියට ඔයාගේ career path build කරගන්න ඔයාට මේ තියෙන trading psychology barriers ටික හරියට overcome කරලා ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් අපි 2026 අවුරුද්ද අරමුණු කරගෙන නිර්මාණය කරන මේ mindset mastery program එකත් එක්ක join වෙන්න. ඉතින් program එක December first week 13 වගේ වෙද්දී අපි ස්ටාර්ට් කරනවා. ඉතින් ඔයගොල්ලන්ට එන්රෝල් වෙන්න අවස්ථාවක් තියෙනවා මේ නොවැම්බර් මාසයේ වගේම ඊළඟ මාසයේදී ඔයගොල්ලන්ට එන්රෝල් වෙන්න අවස්ථාවක් දෙනවා සහ විශේෂයෙන්ම තේරුම් ගන්න යම් කිසි කෙනෙක්ට රයිට් එන්රෝල් වෙන්න තියෙන්නේ අවස්ථාව පස්සේ නම් ඒක ගැටලුවක් නැහැ. නමුත් විශේෂයෙන්ම තේරුම් ගන්න ඒතර ගොඩාක් වෙලාවට ඔයගොල්ලන්ට මේ කන්ටෙන්ට්ස් හම්බ වෙද්දී රෙකෝඩින්ග්ස් විදිහට තමයි හම්බෙන්නේ සහ ටිකක් අපි ඉස්සරහට ඒතර වැඩ කරන් ගිහිල්ලා තියෙන නිසා ඒ හින්දා යම් කිසි කෙනෙක්ට කාලය සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් ඒක විශේෂයෙන්ම ටිකක් මේක ඉක්මනට හරියට ලයිව් සෙෂන්ස් වලටම ඇවිල්ලා පිළිවෙලට මේක කරගන්න ඔයගොල්ලන්ට පුළුවන් රයිට් මේකත් එක්ක කරනවා. නිසා විශේෂයෙන්ම මට ගොඩාක් PM messages පස්සේ ගත්තොත් ඒගොල්ලෝ ගොඩාක් පහු වෙලා යන කට්ටිය ඉතින් ඒගොල්ලොන්ට අන්තිම රෙකෝඩින් ඇක්සස් සමහම නිසා ඒගොල්ලොන්ට සමහරවිට ටිකක් ඒක බෝරින්. මොකද විශේෂයෙන්ම ඔයාලා ඩිසිප්ලින් එකක් නැත්නම් කන්සිස්ටන්ට්ලි වැඩ කරන් යන අවශ්‍ය බ්‍රේන් කැපැසිටි එක ඔයාලට නැත්නම් ගොඩක් වෙලාවට ජර්නි එකේ සමහර ෆෙඩ් අප් වෙනවා. ඉතින් එහෙම වෙන්න එපා. ඉතින් යම්කිසි කෙනෙක්ට රයිට් සෙෂන් එකක් යද්දී ඒකට ඇවිල්ලා පිළිවෙලට රයිට් ක්‍රමානුකූලව වැටික් කරගෙන අවශ්‍යතාවය තියෙනවා නම් රයිට් ඔයගොල්ලන්ට පුළුවන් රයිට් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එන්රෝල් වෙන්න. ඉතින් විශේෂයෙන්ම තව දෙයක් කියන්න තියෙනවා රයිට් මේ දේ ඔයගොල්ලෝ මුලින්ම තේරුම් ගන්න. මම දන්නවා සියලුම ශ්‍රී ලාංකිකයින් හැමෝම එක වගේ නැහැ. මේ හැමෝම එකම සෝෂල් හයිරාකි එක නැහැ. හැමෝටම විවිධ ප්‍රශ්න තියෙනවා විවිධ ආර්ථික අපහසුතා තියෙනවා පර්සනල් බැරියර්ස් තියෙනවා පර්සනල් ලයිෆ් එකේ වෙන ප්‍රශ්න තියෙනවා. ඉතින් මම කිසිම කෙනෙක්ට මෙතනදී ෆෝස් කරන්නේ නැහැ මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න මේක තමයි ලංකාවේ තියෙන හොඳම ප්‍රෝග්‍රෑම් එක සම මේක තමයි බෙස්ට්ම ප්‍රෝග්‍රෑම් එක කියලා විශේෂයෙන් තේරුම් ගන්න. එතනට මම මගේ ඊගෝ එක ඩ්‍රයිව් කරලා නැහැ. විශේෂයෙන්ම මට කියන්න තියෙන්නේ යම් කිසි කෙනෙක්ට රයිට් මේ මම කරන වැඩපිළිවෙල ඒ වගේ තමයි මම මේ කරන වැඩපිළිවෙලදී මම වෙන මහන්සිය සහ මම මේකට යොදලා තියෙන කාලය ඒ දෙයට ඔයාලට වැලියු එකක් දීලා ඔයාලට යම් කිසි දෙයක් ඉගෙන ගන්න අවශ්‍යතාවය තියෙනවා නම් පමණක් මේකට නේ. එහෙම නැත්නම් මේකට එන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඕන තරම් එළියේ ෆ්‍රී රිසෝසස් තියෙනවා. ඕන තරම් රයිට් යම් කිසි කෙනෙක්ට ට්‍රේඩින් ඉගෙන ගන්න නම් BB Pips එක තියෙනවා. ෆෝරම්ස් තියෙනවා රයිට් ඕන තරම් රිසෝසස් තියෙනවා. අවශ්‍යතාවය වෙන්නේ ඔයාගේ උමනාම උනන්දු සහ කාලය කමිට් කරන එක. ඉතින් කිසිම කෙනෙක්ට මෙතන ෆෝස් කරලා නැහැ එන්න කියලා. යම් කිසි කෙනෙක්ට තියෙනවා නම් පර්සනල් බැරියර්ස් රයිට් ඔයාට හරි ගයිඩන්ස් එකක් ඕන නම් මෙන්ටර් කෙනෙක් ඔයාට ඉන්න ඕන නම් ඔයාට එන ප්‍රශ්න ටික ඉක්මනට රයිට් විසඳගෙන ඉස්සරහට මේ ජර්නි කියන්න ඕන නම් විතරක් එන්න සහ හැමෝටම මම අර මුලදී කිව්වා වගේ හැමෝම එකම සමාජ මට්ටමක නැහැ ආර්ථික අපහසුතාව තියෙනවා. මම ඒක හොඳටම දන්නවා ලංකාව වගේ රටක මොන වගේ ආර්ථික අපහසුතාවද තියෙන්නේ සහ මිනිස්සු මොන වගේ සමාජ මට්ටම් වල ජීවත් වෙන නිසා මොන වගේ දරිද්‍රතාවයන් වලින්ද පෙළෙන්නේ කියන එක සම්බන්ධව ඒ හින්දා විශේෂයෙන්ම තේරුම් ගන්න. ඔයාට ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එන්රෝල්ලා වැටි කරගෙන යන්න කැමති නම් සහ ඔයා මේක තනියෙන් ස්ටාර්ට් කරොත් රයිට් විශේෂයෙන්ම තේරුම් ගන්න ඔයා 12 month ICT ප්‍රෝග්‍රෑම් එකක් හිතන්න ඔයා තනියෙන් YouTube එකට ගිහිල්ලා බලලා ස්ටඩි කරනවා කියලා. එකක් දැන් ඔයාට මයිකල් ජෝ හඩර්සන් නැහැ. ඔයා මෙන්ටර් කෙනෙක් විදිහට ගයිඩ් කරනවා. සහ ඔයාට ප්‍රශ්නයක් කාලා විසඳ ගන්න අවස්ථාවක් නැහැ මයිකල් ජෝ හඩර්සන්ගේ. ඒතර විශේෂයෙන්ම තේරුම් ගන්න ඔයා මේක තනියෙන් ස්ටාර්ට් කරනවා නම් එක ඔයා ෆස්ට් ස්ටේජ් එකේදී මේ කන්ටෙන්ට්ස් ටික බලලා ඉගෙන ගන්න ඕනේ. දෙක නෝට් ටේකින් කරන්න ඕනේ. තුන ඔයා බෑක් ටෙස්ට් කරන්න ඕනේ, ෆෝවර්ඩ් ටෙස්ට් කරන්න සහ මේ කන්සෙප්ට්ස් ටික හරියට ලින්ක් කරනවා ඉගෙන ගන්න ඕනේ. මේ කන්සෙප්ට්ස් ටික ඔයා හරියට ලින්ක් කරන්න ඉගෙන ගන්න ඕනේ සහ ඊළඟ අධීරයේදී ගත්තොත් ඔයා මේවා ප්‍රැක්ටිකල් මාකට් එකේ ඇප්ලයි කරන්නත් ඒ වගේම තමයි ඔයාගේ පර්සනලි ඉන් ට්‍රේඩින් සයිකොලොජි බැරියර්ස් හරියට හදා ගන්නත් ඒ වගේ තමයි මේක මෙකැනිකල් ට්‍රේඩින් ප්ලෑන් එකකට අරගෙන එන්නත් අවශ්‍ය දැනුම ඔයා නිර්මාණය කර ගන්න ඕනේ සහ තේරුම් ගන්න මේ process එක ගත්තොත් සාමාන්‍ය පිළිවෙලට වැඩ කරන මිනිස්සෙක් නම් මම මේ කියන්නේ නිකන් ට්‍රේඩින් මොඩල් එකක් බලලා ICT classic cell classic by day one shot one kill එහෙම නැත්නම් silver bullet CRT මොනම හෝ ට්‍රේඩින් මොඩල් එකක් බලලා අනිත් පැත්තට ගිහලා ට්‍රේඩ් කරන එක සම්බන්ධයෙන් මම මේ කතා කරන්නේ ඔය පිළිවෙලට වැඩ කරන මිනිස්සෙක් නම් A to Z 12 month ICT mentorship එක බලලා පිළිවෙලට වැඩ කරන මිනිස්සුන්ට ඔයාට අඩුම තරමේ අවුරුදු එකහමාරක් දෙක කාලයක් යනවා. මොකද මේක අවුරුදු එකහමාරක් දෙක වැඩ පිළිවෙලක්. හැබැයි
විශේෂම අනිද්දේ සඳහන් කරන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එකට ආවගෙන් පස්සේ මේක මම නිර්මාණය කරලා තියෙන හරීම සීමිත කාලයක් ඇතුළත ඒකේ මාස 6 මාස 3-4ක් යද්දි ඔය කැපැසිටි එකත් එක්ක ලස්සනට වැට්ටික් කරගෙන යන එක පැත්තකින් 12 month ඇස්ටිකෝ මෙන්ටර්ෂිප් එක අපි අර කලින් අවුරුද්ද කතා කරාගේ හයින්සයිට් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒතකොට මේ ප්‍රොසෙස් එක ගාන්ට යද්දි අපිට සාමාන්‍ය මාස 3-4ක් වගේ වෙද්දී ඔයාගේ ඉනීෂියල් පැරඩයිම් ෂිෆ්ට් එකක් වෙනවා. ඒකේ සුසුමාදර්ශී වෙනස සිද්ධ වෙනවා. ඒකේ මාකට් එක දිහා බලනදී සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එතකොට ඒකත් එක්ක තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයාට මම මේ කරන වැඩපිළිවෙලේ මම මේ කරන කාල කැපකිරීමට රයිට් ඔයාට වැලියු එකක් දීලා වැඩ කරන්න කැමති නම් ඔයාලට පුළුවන් විශේෂයෙන්ම අපේ මයින්ඩ්සෙට් මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ජොයින් වෙන්න. අපේ Discord ප්‍රීමියම් එකත් එක්ක ජොයින් නිසා විශේෂයෙන්ම තේරුම් ගන්න රයිට් ඔයා මේ process එකේ තනියෙන් යනවා නම් ඔයාට සාමාන්‍යයෙන් අවුරුදු දෙකමාරක් දෙකක් යන්න පුළුවන් මේ struggle එක. ඉතින් ඒ කාලය අඩු කරගෙන රයිට් හරියට ගයිඩන්ස් එකක් එක ප්‍රොපර් ගයිඩන්ස් එකක් එක්ක වැඩ ටික කරගෙන යන අවශ්‍යතාවය තියෙනවා නම් රයිට් ඔයගොල්ලන්ට පුළුවන් අපිත් එක්ක ජොයින් වෙලා වැඩ ටික කරන් යන්න. ඉතින් මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් පෙන්නන්නම් අපි කොහොමද Discord ප්‍රීමියම් එක තියෙන්නේ කියන එක සම්බන්ධවත්. රයිට් ඔයගොල්ලන්ට පේනවා ඇති අපේ Discord ප්‍රීමියම් එක රයිට් Discord ප්‍රීමියම් එක ගත්තොත් වෙල් ඕගනයිස් කරලා තියෙනවා. රයිට් අපි හැම අවුරුද්දකම රයිට් වගේම මේ අවුරුද්දෙත් අපේ ට්‍රේඩර්ස්ලට අවශ්‍ය උපරිම දැනුම වගේම ඒ අවශ්‍ය සපෝට් එක Discord ප්‍රීමියම් එක through ඔයගොල්ලන්ට ලබා දෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති Discord ප්‍රීමියම් එක කොහොමද අපි ඕගනයිස් කරලා තියෙන්නේ කියන එක සම්බන්ධව ඩිස්ක්ලේමර් එකේ ඉඳන් ලස්සනටම අපි Discord එක මේන්ටේන් කරලා තියෙනවා. YouTube podcast ට්‍රේඩර්ස්ලට වැදගත් වෙන ඒවා අප්ඩේට් කරනවා. රයිට් සෙෂන් අප්ඩේට්ස් වෙනම මේ කියනවා. රෙඩ් ජර්නල් අනවුන්ස්මන්ට්ස් වෙනම තියෙනවා. සයිසිටි ජර්නල් ගත්තොත් ඔයාලා Discord එකේ ජොයින් වෙලා තීරි ප්‍රශ්න මොනවා හරි ආවොත් රයිට් මේ හැමදේම ඔයාලට මෙතන අහලා විසඳ ගන්න අවස්ථාවක් තියෙනවා. රයිට් අපි අනිත් ට්‍රේඩර්ස්ලත් උපරිම සහයෝගී දායකත්වයේ දෙනවා ට්‍රේඩර්ස්ලාට ඉගෙන ගන්න. ඒ අවශ්‍ය සපෝට් එක ඉතින් ලස්සනට වෙල් ඕගනයිස් කරලා රයිට් Discord ප්‍රීමියම් එක මේන්ටේන් වෙනවා. ෆන්ඩමෙන්ටල් අප්ඩේට්ස් ඒ වෙනද මෙම්බර්ස්ලාගේ හයි ටයිම් ෆ්‍රේම් අයිඩියාස් අපි ට්‍රේඩර්ස්ලා ගන්න ට්‍රේඩ්ස් රයිට් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. රයිට් ඒගොල්ලෝගේ එජ් එක කොහොමද අපි ඩෙවලොප් කරලා තියෙන සහ ඒගොල්ලෝගේ මෙකැනිකල් ලෙවල් එකට ඒගොල්ලෝගේ ට්‍රේඩ්ස් ගන්න තැනට කොහොමද ට්‍රේඩර්ස්ලාව දැන් අද වෙද්දි ඩ්‍රයිව් වෙලා තියෙන කියන එක සම්බන්ධව රයිට් ඉතින් විශේෂයෙන්ම තේරුම් ගන්න රයිට් ඔයගොල්ලන්ට අවශ්‍යයි නම් රයිට් විධිමත් මේ වැඩේ කරගෙන යන්න රයිට් පුළුවන් අපේ Discord ප්‍රීමියම් එකත් එක්ක ජොයින් වෙලා වැඩ ටික කරගෙන ඉතින් පේනවා ඇති ට්‍රේඩර්ස්ලා අරන් තියෙන ට්‍රේඩ් සහ ඒගොල්ලෝගේ එජ් එක කොච්චර ෂාර්ප්ද කියන එක සම්බන්ධව ඒගොල්ලෝ ප්‍රිසිෂන් බේස් ට්‍රේඩ්ස් අරන් තියෙනවා මාකට් එකේ ස්පෙකියුලේෂන්ස් කරලා ඉතින් ගොඩාක් විධිමත් මට්ටමේ ට්‍රේඩ්ස් ට්‍රේඩර්ස්ලා විසින් අපි Discord ප්‍රීමියම් එක ඇතුලේ අරන් තියෙනවා. ඉතින් ඔයාටත් අවශ්‍යයි නම් රයිට් මෙතෙන්ට ඔයාව හදාගන්න රයිට් මෙතෙන්ට ඔයාව ඩ්‍රයිව් කරගෙන එන්න ඉතින් පුළුවන් අපේ Discord ප්‍රීමියම් එකත් එක්ක ජොයින් වෙන්න රයිට් ට්‍රේඩර්ස්ලාගේ achievements වෙනම section එකක් අපි දානවා payout achievements වෙනම section එකක දානවා. ඉතින් හැමදේම විධිමත්ව නිර්මාණය කරලා තියෙනවා රයිට් ට්‍රේඩින් සයිකොලොජි පැත්ත රයිට් PDF ඒ වගේම තමයි RBFX ගේ මෙන්ටරින් section එක ඒ වගේම තමයි ට්‍රේඩින් මොඩල්ස් රයිට් මේ හැමදේම පිළිවෙලට Discord ප්‍රීමියම් එකේ අපි ඕගනයිස් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඔයගොල්ලෝ ඉගෙන ගන්න දේවල් වල crude depiction එකක් ඒකේ පොඩි ෂෝට් සමරයිස් එකක් පවා අපි අප්ඩේට් කරලා දෙන හැම වෙලේම. ඉතින් විධිමත්ව මේ වැඩපිළිවෙල යනවා. ඉතින් යම් කිසි කෙනෙක්ට අවශ්‍යයි නම් රයිට් ජොයින් වෙලා අසුන්ට වැඩ ටික කරගෙන යන්න රයිට් ඔයගොල්ලෝගේ අතේ තමයි තියෙන්නේ. ඉතින් අවශ්‍යයි නම් පමණක් අපි ප්‍රෝග්‍රෑම් එකත් එක්ක මේ පාර එන්රෝල් වෙලා වැඩ ටික කරගෙන ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි අපි අපේ පැත්තෙන් උපරිම දේ ඔයගොල්ලෝ වෙනුවෙන් දීලා තියෙනවා සාක් කරලා තියෙනවා. ඉතින් ඔයාගේ දේ තමයි තියෙන්නේ වැඩ ටික කරගෙන යන එක සහ විශේෂයෙන්ම ට්‍රේඩින් වලට ආධුනිකයි නම් රයිට් ඔයා ආධුනිකයෙක් නම් ඔයාට බේසික් ඉගෙන ගන්න පවා PDF මේ හැමදේම ලස්සන නිර්මාණය කරලා තියෙනවා Discord ප්‍රීමියම් එක ඇතුලේ ෆන්ඩමෙන්ටල්ස් සම්බන්ධ මේ හැමදේම ලස්සනට ඔයගොල්ලන්ට මේක ඇතුලේ නිර්මාණය කරලා තියෙන. ඉතින් ආයෙත් කියන්න තියෙන්නේ ඔයාට තියෙන්නේ ලස්සනට වැඩ ටික කරගෙන යන විතරේ ප්‍රෝග්‍රෑම් එකට එන්රෝල් වෙලා. ඉතින් A to Z ෆෝමියුලා එක අපි මේක ඇතුලේ ඩිලිවර් කරලා තියෙනවා. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එන්රෝල් වෙන්න කිසිම කෙනෙක්ට බලකිරීමක් කරන්න නැහැ. එන්න කියලා ඕන තරම් මම අර කලින් කිව්වා වගේ එළිය ඕන තරම් රිසෝසස් තියෙනවා. ඔයාට මෙතනදී විශේෂයෙන්ම අවශ්‍යතාවය අවශ්‍යයි නම් මෙන්ටර් කෙනෙක්ගේ ප්‍රොපර් ගයිඩන්ස් එක රයිට් ඔයාව හරියට ගයිඩ් කරගෙන ඔයාව ෆන්ඩ් ස්ටේජස් වලට අරගෙන පේ අවුට් ස්ටේජස් වලට අරන් යන්න. එහෙම අවශ්‍යතාවය තියෙනවා නම් රයිට් ඔයාගේ පර්සනල් පෝර්ට්ෆෝලියෝස් මැනේජ් කරන තැනට ඔයාව හරියට අරන් යන්න ඒ අවශ්‍යතාවය තියෙනවා නම් ඔයාට පුළුවන්
අපේ Discord එකත් එක්ක join වෙලා වැටික් කරගන්න. ඉතින් හැමෝටම ඉතින් invite කරනවා කැමති කෙනෙක් ඉන්නවා නම් program එකත් එක්ක enroll වෙන්න. සහ අවසාන වශයෙන් කියන්න තියෙන ආර්ථික අපහසුතාව තියෙනවා නම් මේ වෙද්දි personal barriers තියෙනවා නම් එහෙම අය ඇත්තටම එන්න එපා. ඔයා මුලින්ම පොඩ්ඩක් ඔයාගේ life එක හරියට ස්ථාවර කරගෙන පුළුවන් නම් job එකකට යන්න. right personal life එක ටික ටික හරියට හදාගෙන ඉන්න. right ඒ දේවල් හරියට කරලා ට්‍රේඩින් වලට එන්න. මොකද මේක අර ඔයගොල්ලන්ට කියනවා වගේ sugar coat කරපු දේවල් මම මේකේ අර ඉස්සර කියනවා වගේ මම තාමත් ඔයගොල්ලන්ට කියන්නේ මේකේ sugar coat කළ මට දේවල් කියන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද financial markets ගොඩාක් risky. ඒ වගේම තමයි trading කියන ගොඩාක් risky business එකක්. ඉතින් ඒ හින්දා හරි අවබෝධයෙන් මේ දේ කරන්න. මොකද ආයෝජනය කියලා කියන හැම වෙලේම හරිම risky දෙයක්. ඒ හින්දා අපි මේක ආයෝජනය කරද්දී හරියට ප්‍රවේශම් වෙන්න ඕනේ සහ ඒ ආයෝජනය කරන්න කලින් විධිමත් අපි ඉගෙන ගන්න ඕනේ. ඒ හින්දා ඒ අවශ්‍ය දැනුම නිර්මාණය කරන එක තමයි මාකට් ප්‍රයිස් අපි කරන්නේ. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් right මේ 2026 අවුරුද්ද ආරම්භ කරන් නිර්මාණය කරන මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක නෝල් වෙලා අපිත් එක්ක වැටි කරගෙන අපලා ඉතින් හැමෝටම පොදුවේ ආරාධනා කරනවා Discord එකත් එක්ක join වෙන්න කියලා. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් මට PM message එකක් දාන්න. විශේෂයෙන්ම අපේ public Telegram channel එකේ link එක ඒ වගේම තමයි Linktree එකේ link එක සහ ඒ දේවල් මම ඔයගොල්ලන්ට වීඩියෝ එකේ පල්ලෙහාට දාලා තියෙනවා description එකේ. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් මට PM message එකක් දාලා enroll වෙන්න අවශ්‍යතාවය තියෙනවා නම් මට contact කරගන්න. එහෙනම් guys මේක තමයි mainly ඔයගොල්ලන්ට අරගෙන අවශ්‍යතාවය තිබ්බේ. එහෙනම් අපි අලුත් වැඩක් එක්ක ඉස්සරහට හම්බ වෙමු. ඉතින් මම උපරිම සහයෝගී වගේම මගේ උපරිම ශක්තිය මම මේකට යොදවනවා. මොකද අපේ ට්‍රේඩර්ස්ලා ටික හරියට කොට දාගන්න රයිට් අලුතින් එන. ඒ හින්දා කැමති කෙනෙක් ඉන්නවා නම් මයිස්ටර් මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක enroll වෙන්න. සහ මම වීඩියෝ එකේ අන්තිමට ඔයගොල්ලන්ට අපේ ට්‍රේඩර්ස්ලාගේ ෆීඩ්බැක්ස් ටිකක් දාලා තියන්න රයිට් ඔයගොල්ලන්ට මේක තව හොඳ අවබෝධයක් ලබා ගන්න. එහෙනම් guys හැමෝටම සුබ දවසක්. එහෙනම් ඉස්සරහට අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. YouTube එකට මම හැම සතියකම වීඩියෝ එකක් ඉස්සරහට පබ්ලිෂ් කරනවා. එහෙනම් ඒකත් එක්ක ඉස්සරහට හම්බ වෙන්න රැඳිලා ඉන්න. එහෙනම් හැමෝටම සුබ දවසක් guys. Have a great day.